රවි මඩල රවි මඩල රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මකර ලග්න හිමි ඔබට මේ ජූලි මාසය කොහොමද? මේ කාලය තුල ඔබට නිදහස නම් අඩුවෙන් දැනෙයි. ඔබේ බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්න ඔබට වෙහෙසක් දරන්න වෙන කාලයක් තමයි මේ. හැබැයි ඔබට ලාභ ලැබීම් ඇති කරනවා, ධන වාසනාව පවතිනවා. ඒ නිසා ඔබේ ඉදිරි දිනුව වෙනුවෙන් ඔබ උනන්දුවෙන් කටයුතු කරන්න. ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන කාලයක්. දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන්න නම් ඔබට සිදු වෙයි. ඔබ ඉවසීමෙන් යුතුව මේ කාලය තුල කටයුතු කරන්න. මේ කාලය තුලම ඔබේ සිතේ සතුට පවත්වා ගන්න. කාලයකින් හමු නොවුණු හිත මිතුරන් මේ කාලය තුල ඔබට හමු වෙන්න අවස්ථාව උදා වෙයි. ඔවුන්ගේ උදව් උපකාර ලැබීමටත් ඔබට හැකියාව පවතිනවා. ඔබේ ඉදිරි දියුණුව වෙනුවෙන් නව සැලසුම් ආරම්භ කරන්න, නව සැලසුම් ක්‍රියාත්මක කරන්න ඔබට මේ කාලය තුල හැකියාව ලැබෙනවා. පවුල තුල සමගිය පවත්වාගෙන යාමට කටයුතු කරන්න. ඔබ ඊට ඉවසීමෙන් මේ කාලය තුල කටයුතු කරන්න. අන්දු සහ ගුරු මහදසා අතුරු දසා ගත කරන මකර ලග්න හිමි ඔබට නම් මේ කාලය තුල ඔබේ ජීවිතයේ විවිධ ගැටලු කාරණා මතුවෙන්න පුළුවන්. ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න, කල්පනාවෙන් කටයුතු කරන්න. බය වෙන්න එපා. ඔබට එන අසුබ කාරණා සුබ අතට හරවා ගැනීම සඳහා ඔබ හොඳින් සිතාමතා කටයුතු කරන්න මේ කාලය තුල. එහෙනම් පොදුවේ ගත්තහම මකර ලග්න හිමි ඔබ වාසනාවන්තයි. ඔබ ඊතා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. උනන්දුව උත්සාහය ඔබ තුල තියෙනවා. ඒ නිසා ඔබට මේ කාලය යහපත් කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා. එහෙනම් ඔබට සුබ දවසක්. රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.